උඹට කියන්න බං ඌ ළඟට එනකම් මන් දැක්කේ නෑ. තව පොඩ්ඩෙන් මරණයක්ම තමයි. අඬ උඹේ වෙනවා හොඳයි. නැත්තම් අම්මා ඌ ඔව් ඉතින් දන්නානේ දෙමෙ. ඒක බෝ. බොහොම. මේ සීනි වැඩිනේ. කාටත් වැඩිනේ. කාටයි සීනි වෙන හැබැයි ටිකක් හදාගන්න තිබ්බනේ. තේ එකක් නිසා මේ ගෑණිගේ කට මොයිසර සෙකන්ඩ් වෙන්න නරකයි. ඉඳපන්කෝ. තේ එකක් හදන්න? මම ඒකට තමයි තමුන් ඉන්නේ. ඇත්තද? ඔව්. එහෙනම් හදලා දුන්නේ කටවරගෙන බොනවා. බොන්න? මෙයා බොන්න පුළුවන්ද? මුලින්ම මිනිස්සෙක්ට හරියට තේ එකක් හදන්න පුරුදුලා ඉන්නවා. අනේ තේ හදන්න දන්නම මිනිහා ලුණුයි සීනි අඳුරන්නේ. අනේ මගේ කට මේ හදලා තියෙන්නේ තේක. මේක බොන එකක් මැරෙන්නේ සීනි ඉහට ගහලා. නැද්ද බං? අනේ මිනිහෝ තොම්සෙන් නෝයි දන්න සීනි. එහෙම සීනි වැඩියක් නෑ. නේද අයියේ? ගෑණියේ මිනිස්සෙක් දැක්කොත් පිළිගන්නවා. නහයෙන් අඩන්න නැතුව. කවුද මිනිහෝ නහයෙන් ඇඬුවේ? තම්සෙලිය ඔය එකම වචන දෙක කියාගත්ත ගමන් නහයෙන් අඬන එකමයි වැඩේ. මොනවද මිනිහෝ මං කියපු වචන? වචන ආගන්නවා කියන. ඇයි? මොකද? ඇයි මොකද? අනේ මේ ඇයි යන්නේ? එපා ඕන්නේ මට පුළුවන් මන් තමා හැමදේම කරන්නේ. ඔන්නෝ තමා වචන. අනේ තොම්සන් කුත්තිය කියන නහයෙන් අඬන්නේ මොනවද මම කියන අය කියන්නේ? එහෙනම් අහගන්නවකෝ. බෑ මට බෑ නෑ දන්නේ තේරෙන්නේ නෑ කිව්වේ නෑ මතක නෑ මට අමතක වුණා මට තමයි හැමදේම කියන්නේ. ඒව තමයි කියන්නේ. මොකද මේ ඉනානේ? බෑ ඔයි මට මතක් කරේ මේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒ කියඹව මේම කිත කරේ නෑනේ බං. අනිත් එක උඹට මතකද ඒ දවස්වල ඒකේ ගෙදර ගියාම ඒකේ හදලා දෙන්න තේක. අම්මා ඒ තේක බිව්වම නම් මාරු මාරයි නියමයි එල කිරි එල පවුසි ආතල් පට්ට පට්ටාත සීනි ගානට කාට ගානට ඒක තමා හොඳටම හැදුවේ නේ. තොපි දෙන්නට මංගත මුව මරනවා. තොම්ස මුගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් එනවා මල ගෙදර. මාරු තේක බීලා යන්න.